බලලකෝ අද බණ ඉවර වෙනකම් මොකද වෙන්නේ බලන්න. ජීවිතේට බණ පොලකට එන්නේ අද මේ බණ අහලා. ඒ තරම් මං ඇත්ත කියනවා. මම එකක්වත් බොරු කියන්නේ. බොරු කියලා සංඝයා වහන්සේලා කරපු අපරාධේ තමයි මෙහෙන ගහලා තියෙන්නේ. ලෝකේ සංඝයා වහන්සේලා විතර බොරු කියපු જાතියක් සමාව අවසරයි නායක හඳුරේ ඇත්තටම නැහැ. ඒක තමයි ඇත්තම කතාව පුතා. දේශපාලඥයා ඉදිරියේ බොරු කිව්වා, රටවැසියා ඉදිරියේ බොරු කිව්වා, දේශපාලඥාව හුරතල් කෙරුවා, මිනිමරුව හුරතල් කෙරුවා, මේ සටකපට කෛරා ටික ධනවත් වියයි කියන උඹ හුරතල් කරලා උන් කරන සකල විද අපරාධ වලට ආවැඩීමේ කරුමය තමයි මේ රටේ තියෙන්නේ. මේ රට විනාශ කරපු එකේ පළවෙනි වග උත්තරකාරයා හාමුදුරුවෝ, 2 පාලකයෝ, 3 තුන්වෙනි කණ්ඩායම රාජ්‍ය සේවකයෝ, 4 මාධ්‍යවේදියෝ, 5 ගෑනු. ගෑනු. එතකොට ආනන්දනේ පිරිමි. එවුන් තලාපු රිලව් වාගේ පුතා ඔහම ඔළුව නමාගෙන හිටියා. මේ ලෝකේ පෙරලි යනවා. මෙවුන් තලාපු රිලව් වාගේ බෙල්ල කඩාගෙන බලාන හිටියා. ගෑණි උඩ පයින් කොටත් එහෙමයි. අනිත් අය උඩ පයින් වතාවටත් එහෙමයි. හැම තැනකදීම කෙරුවේ ඒක. ඒ කරුමේ මේ පටිසන්ධිලා තියෙන. නිගා කනවනේ දැන්. ජනාධිපතිතුමා ජනාධිපති ධූරය හොබවනවත් එක්කම එතුමා වර්තමානයේ මොකක්ද අතට ගත්තේ? එවුන් අතට ගත්තේ පොල් කට්ට. එදා ඉඳලම හිඟා කණ්ඩනේ බලන් යන්නේ. රටින් රටට ගිහිලා හිඟා කාගෙන ගේනවා. හිඟා කාලාගෙන ආපු එක රාජ්‍ය සේවකයෝ එකතු වෙලා හොරා කනවා. ඒකොල්ල රට හදනවලු. මේ වාගේ මහ කාලකන්ණි දූසිත එකකට හෙටක් තියනවද පුතා? ඈ? පංචශීලය රකින්නවලු. රකින්නවා පංචශීලය. නිවට පරාජිත වහල් ගති පැවතුම් ඇතුව කෙලින් හිට ගන්න නැගිටින්න වරම් ඇති මේ පිම්බිමේ ඒ මොකා ඉදිරියද නැමෙන්නේ මොනවා ලබන්නද? ඇත්ත ඇති සැටියෙන් කියන්නේ ඇයි බැරි? ඒක පුළුවන් වෙන්න ඕන. ඒ හින්දා පින්නතුනේ මේ ලෝකේ ඔබ භාගයට දන්නේ. ඒ භාගයට දන්නේවා පූර්ණ කරලා ඉගෙන ගැනීමේ වාග්ය වාසනාව ලැබෙනවා බණ ඇහුවාම. කංකම් විතරති මුළු සැකෙම්ම පැටලිලා ඉන්න ඔබට නිසකව ජීවත් වීමේ වාග්ය ලැබෙන. නිසක බව ලැබෙන්න නම් මොකක්ද අපි ළඟ තියෙන්න ඕන ගුණය? නිසක බව හැරදමා එයින් අත මිදෙන්න නම් අපි ගාව වර්ධනය විය යුතු ගුණය මොකද්ද? සැකය හරින්නට, නිසක වෙන්නට මොකද්ද අපි වර්ධනය කරන්න ඕන? වර්ධනය කරන්න ඕන පුතා. ලෝතර බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා විශ්වාසා පරමාඥාති. විශ්වාසය තමයි ලෝකයේ තියෙන සොඳුරුම නෑකම. අනිත් ඒවා ඔක්කොම බොරු. සැක හැර ලොව දකින්නට නම් විශ්වාසය ගොඩනගන්න ඕන සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨියෙන් විශ්වාසය ගොඩනගන්න ඕන. ඒ විශ්වාසය මත තමයි නෑකම හරියන්නේ. බැඳීම අපේ තියෙන යුතුයකම ලෝකය වෙනුවෙන් අපිට ඉෂ්ට කරන්නට පුළුවන් ශක්තිය පිරිනමන. ඒ හින්දා සැකහැර ලෝතුරා බුදුහාමුදුරුවෝ ගැන සැකයි. ඔව්
බුදුහාඳුරන්ගේ දර්ශනේ සූත්‍ර දේශනා සියල්ලේම පාහේ දේශනා කරනවා. බුදුහාමුදුරෝ ඉන්දියානු ජන සමාජයේ ඉන්දියානු භූගෝලීය වටපිටාවේ ඉන්දියානු පරිසරයේ උත්පත්තිය ලබා හැදී වැඩි තැනි බුද්ධිය පසක් කොට ලෞතුරා බුද්ධ රාජ්‍යයට අවුදින් 45 වසක් මුළුල්ලෙහි ලෝපුරා සරා දේශනා කොට වදාළ උතුම් දර්ශනයක් තියෙන්නේ කියලා තියෙනවා. ලෝක ඉතිහාසයේ ලංකා ඉතිහාසයේ ඉන්දීය ඉතිහාසයේ සාක්ෂි දරනවා. ඒ සියල්ලම තියෙද්දි කියනවානේ බලන්න සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ ලංකාවේ මෙහා පැත්තේ. බුදුනේ අර ඇලක් ගාවල. ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වියේ තෝන් ඔහෙලු. අර හබරන පැත්තේ කාෂ්ඨ මූකලානක් තියෙනවා ඒකේ. ඒක පස්සේ යනවනේ මහත්තයා. එහෙම කියන මිත්‍යා දෘෂ්ටික මේ කාලකන්ණි රැළ පස්සේ යන මහා ධන කුවේරයෝ බොහොම පොත් පිටින් අච්චු ගහලා මහා නායක හාමුදුරුවෝ තුන් දෙනා අමරපුර නිකාය සියන් නිකාය රාමඤ්ඤ නිකාය නිකාය තුනේම සියලු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඔය අධිකරණ සංඝනායක කියලා නඩුවහපු නායකයෙක් ඉන්නේ කොහෙද මහත්තයා? ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් නඩු විභාග කරපු කෙනෙක් නෑ. අර නායක මේ නායක ඔක්කොම නායකලා හිටියා සම්බුද්ධ ශාසනය අර නායකයා වාගේම නායකයා ගරා වැටුණා විනාශ වෙලා ගියා. එතකන් විජිනිපත හේතු කරගෙන එන කූඩේට අත තිබ්බා. කූඩේ මොකාගේද බැලුවෙත් නෑ. බැඳ නූල මොකාටද බඳින්න බැලුවේ නෑ. තිබ්බා ඉස මත කරඬුව. මොකාගේ මතද මේ බුදුහාඳුරුවන්ගේ සදහතුක ධාතු නිදහිත කරඬුව මා තිබ්බේ කියා බැලුවේ නෑ. එඳා ගිහියෝ වේවා පැවිද්දෝ වේවා යන්නේ දුස්සීල මිත්‍යා දෘෂ්ටික ගමනක් නම් ඒක නිවැරදි කරන්න ඕන. මම මේ සත්‍යම කියන්නේ වෙන දෙයක් නෙමෙයි. මං හෙට මැරෙයි දන්නේ මැරුණත් කමක් නැහැ. කොල්ලාවේ වීඩියෝ එක පරිස්සම් කරලා තියාපිය. මේ කියන්නේ ඇත්තම ලංකාව. ඇත්තම ශ්‍රී ලංකාවට හෙට වෙන්න තියෙන දේ. මේ යන පාපතර ගමනේ. ඉඳ මේ බොරුවට වෙස්වලාගෙන රඟපාන තක්කඩි ජීවිත අත්හරින්න පුළුවන් නම් හොඳයි. බැරි නම් වැඩක් නෑ. මේ ඉන්න එක මිනිහෙක්වත් නිසකව ලෝ බලන අය නෑ. හැම වෙලාවෙම සැකෙන් ඉන්නේ. අවුරුදු 40ක් දීග කාපු මිනිහා එක රැයක් ගිහිල්ලා ගමනක් එන්න ප්‍රමාද වුණොත් එහෙම ප්‍රශ්න 100ක් විතර අහනවනේ ගෑණි. ප්‍රමාදයට හේතු කියන්නේ කියලා. ප්‍රමාදයට හේතු කියන්නේ. ඊට පස්සේ හේතු කියලා රහස් ඔත්තු සේවයක් දාලා ඇත්තමදත් පරීක්ෂා කොට බලා ඇය නිගමනයක් ගන්න අතුරු කෑමද බීමද ඇඳුම්ද පැළඳුම් ලැබෙන්නේ අඩට තහවුරු කොට නිවැරදි වූ කල පමණයි කෑම හම්බෙන්නේ. එතකන් හම්බෙන්නේ නැහැ. ඔව් මන් දන්නවා වගේ හදිසියේ අතරමං වෙච්ච ගෑණියක් හරි කමන්නේ වැඩ ඇරිලා එන ගමන් බයිසිකලේ තියාගෙන ආවොත් ඔකට ඕපාදූප කියන උපාසක අම්මලා ඉන්නවා දෙව්ලොවින් බට. ඒ උපාසක අම්මලා ගිහිල්ලා ආරකිගේ කනේ තියෙනවා. මේ ඒ වාගේයි නංගි වාගේ මහත්තයා අද ගෑණියක් තියාගෙන ආවනේ හැඩට ඇඳපු. හරි පිළිවෙලයි ඒ කියන්නේ. ඒ විතරක්ද මහත්තයාගේ කරන්නේ අල්ලන් ආවේ මේකේ. ඔව් hina වෙවි ආය තිබ්බ මුකුලුව බලන්ට එපාය. අර ගෙට ගිනි තියලා මහත්තයා නතර වෙන්නේ මේකේ. ඔව් උපාසක මේ ලොක්කේ අර ගෙට ගිනි තියලාමයි නතර වෙන්නේ. අර ගෑණිගේ සැකේ රෝපණය කරලා ඒ ගෙටම ගිනි තියලා ආපහු යන්නේ. ඒ සැකය හරින්නේ පොලිසියෙන් බබ්බ. ඒ සැකේ හරින්න පොලිසියෙන් බබ්බ.
ඒ තරම් රාගයෙන් මුසපත් වෙච්චි මෝහයෙන් දැවෙන මෙවුන්දලා අතරමං වෙලා යන ගමනේ ලෝතුරා බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන මහා සංඝරත්නය ගැන මෙලොව ගැන පරලොව ගැන කුසල් ගැන අකුසල් ගැන සමාජ දෘෂ්ටිය පිළිබඳව නිවැරදි අවබෝධයකින් නිසකව දැකීමේ ඥානය නිතර බණ ඇසීමෙන් සාකච්ඡාවට බඳුන් කිරීමෙන් ලබන්නට පුළුවන් වාග්ය ලැබෙනවා. ඒක ලාභයි. දිට්ඨින් උජුං කරෝති ඍජු දැක්මක් ලැබෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. සම්මා දිට්ඨියට එනවා. අපිට මිත්‍යා දෘෂ්ටිය පුතා තියෙනවා. මේක හදන්න එච්චර අමාරු නෑනේ. කෝටි 3ක් ගියා. ඇයි මං එහෙම කිව්වේ? මේක හදන්න එච්චර අමාරු නෑ. කෝටි 3 නෙමෙයි 10ක් ගියා. වාරිය පොළ ගෑනුන්ගේ ඔළුවේ ප්‍රමාණය දැනගෙන හිටියා නම් හාමුදුරුවෝ මේ හරියෙන් අඩි 15ක් විතර උසට කතරගම දෙයියන්ගේ රූපයයි පුල්ලියාල දෙයියන්ගේ රූපයයි භද්‍රකාලි මෑණිගේ රූපයයි ඔහොම රූප 4-5ක් හැදුවා නම් පුතා කෝටි 10 මාසෙට ගෙනත් හලනවා. පොල්ම විකුණන්න තිබ්බා පුතා කෝටි ගානක. පොල් ගහපුවාම ඒ තරම් මිත්‍යා දෘෂ්ටිකයි. ඒ තරම් මිත්‍යා දෘෂ්ටිකයි. අර මොකෙද්දෝ පෙරේතෙක් ආවා බොලම් බෝධිසත්වයෝ කියලා. ගෑනු 4 හන්දි කඩාගයි කියලා හිටියේ. ගෑනු 4 හන්දි කඩාගයි කියලා හිටියේ බෝධිසත්වයෝ ඇවිල්ලා. තව මාසයකට හිටියා නම් පොලිසියෙන් අත්අඩංගුවට නොගෙන ළමයි 10ක් 15ක් ඕක හදලා තියලා අමාරු වෙනවා. බෝසත් පැටව හදලා තියලා අමාරු වෙනවා. මේ කිලා ඒ තරම් රිංගනවා. ඒ තරම්ම මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටිකයි. මං හොඳට දන්නවා. ඒ මිත්‍යා දෘෂ්ටික මෙවුන්දලා මැද්දේ ජීවත් වෙන පිරිමි සම්මාදිට්ඨියෙන් දින්නේ නෑ පුතා. මිත්‍යා දෘෂ්ටියෙන්මයි ඉන්නේ. මැරෙනකන් කොහොම හරි යමු. මිත්‍යා දෘෂ්ටියෙන් මැරෙනකන් කොහොම හරි යමු. යන්නේ කොහාටද මේ? මතු පරපුරකුත් අරන් අපායට. මතු පරපුරකුත් අරන් අපායට. එහින්දා ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා බණ අහලා ධර්මයේ සාකච්ඡා කරලා පරිණත අවබෝධයක් ලබාගෙන මේ සමාජයේ ජීවත් වෙනකොට ඇසූ පිරු උත්තම ධර්මානුශාසනා මත ක්‍රියාවෙහි යෙදෙන්න මහන්සි ගන්න. එතකොට සම්මා දිට්ඨිය ඍජු දැක්ම ලැබෙනවා. ලෝකයේ ඇති සැටියෙන් දැක ගමන් කරන්න පුළුවන්. චිත්ත මස්ස පසීදති. එහෙම ජන සමාජයක මිනිස්සුන්ට චිත්ත මස්ස පසීදති. ප්‍රසාදිත දමනය කරන ලද ශික්ෂාකාමී හිතක් ඇතිව ජීවිතේ විඳින්නට පුළුවන් වාග්ය මෙලවත් පරලොවත් ඔබට ගොඩනගන්නට පුළුවන් ශක්තිය තියෙනවා. හිත නිවීමෙන් ගොඩනගන ජීවිතය සසර දුක් නිවා ලබන උතුම් අමා නිවන කරාගෙන යන්නට වාසනාව උපද්දවනවා. ඒ උතුම් වාසනා බලමහිමේ ලබන්නට අද මේ ධර්මානුශාසනාව වාරිය පොළ ශ්‍රී විසුද්ධාරාම විහාරීය පරිසරයෙහි මනරම්ව කරවන ලද මේ ධම් සභා මණ්ඩපයේ සිට පවත්වනු ලබන සර්වකාලීන මේ ධර්මානුශාසනාවේ බලය හැම දිනාටම හේතු වාසනා වේවා. අසූ පිරු බොහෝ තැන් ඇති සත්පුරුෂයෙකු හැටියට ලෞතුරා ධර්මයේ ක්‍රියාවට නම්බමින් සකල කෙලෙසුන් නසා ලබන අමා නිවන් සුව ලබන්නට මේ වෙහෙර විහාර ගම්බි මිඩම් කඩම් මම්මාවත් ඇලදොල ගංගා කෙත්තතු ගහකොළ තුරුලතාවෝ තනා තබා අපේ ජීවිත අපට ලබා දී අපවත් වී වදාළ නායක හාමුදුරුවන් වහන්සේලාටත් අනෙකුත් ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාටත් අපි හැදූ වැඩූ තැනූ අපේ අම්මා තාත්තා අත්තා මුත්තා නත්ත පනත් ආදී සැමටත් අපහා බැඳීමේ සමාජයේ දිවිගෙවා මිය පරලොව ගිය
යහළු හිත මිත්‍රාදීන් වේනම් ඒ ගුරුවර දෙමාපිය බන්දු මිත්‍ර පුත්‍ර කලතුරු බහතුරු භගිනී ආදී සෑම සියලු දෙනාටත් ඔබටත් මටත් මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා බණ අහන්න ලෑස්ති වෙන්න. පින්නතු මම මාතෘකා කළේ මොකද්ද සූත්‍රේ? ආටානාටිය සූත්‍ර දේශනාවෙහි කොටසක්. ආටානාටිය සූත්‍ර දේශනාවෙහි සූත්‍ර දෙකක් තියෙනවා. ආටානාටිය 1 ආටානාටිය 2 කියලා. ආටානාටිය 1 දේව භාසිතයි. ඒක දෙවියන් කියන ලද සූත්‍රය. ආටානාටිය 2 බුද්ධ භාසිතයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සූත්‍රය. සතරවරන් දෙවි මහරජවරු දවසක් ලෝතුරා බුදුහාමුදුරුවෝ ළඟට එනවා. මේ වාගේ කලහකාරී සමාජ ක්‍රමයක බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ. සතරවරන් දෙවි මහරජුරුවෝ එනවා දුතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන. ඇවිල්ලා පලාතම ආලෝකමත් කරගෙන අවුදින් වන්දනා කොට පසෙක වාඩි වුණා. පසෙක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවත් වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවිහිංසාවාදී සත්‍යවාදී නීතිගරුක සදාතනික ලෝක විද්‍යාවක් වූ මේ උතුම් දර්ශනයක්ම ඔබ වහන්සේ දේශනා කරද්දී ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයාටත් ඔබ වහන්සේගේ උපාසිකාවන්ටත් ඔබ වහන්සේගේ උපාසකයන්ටත් හරියට කරදර හිංසා පීඩා නින්දා අපහාස කරනව නේද? ඇයි ඒ කියලා. ඒකම බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා පානාති පාතා වේරමණී ආදම්මං දේසේති අදින්නා දාන වේරමණී ආදම්මං දේසේති කාමේසු මිච්ඡාචාරා වේරමණී ආදම්මං දේසේති මුසාවාදා වේරමණී ආදම්මං දේසේති සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී ආදම්මං දේසේති. සතරවරන් දෙවි මහරජ දරුවනි, මම මේ සකල ලෝක සත්වයාම දුකින් නිදහස් කරන්නට මේ මානවයා මුලින්ම ශික්ෂණයක තබන්නට අවැසි නිසා, විනයගරුක කළ යුතු නිසා, හීලෑ කළ යුතු නිසා මම පංචශීල ප්‍රතිපත්තිය දේශනා කළා. ඒ සීලේහි පිහිටා කටයුතු කරනකොට පිරිස් සීලය බිඳිමින් අපරාධ කරමින් හිටපු යවුන්ට රිදෙන්න අරන් තියෙනවා. සත්තු මරපු යවුන්ගේ මස් විකිනෙන්න, මස් කන්න නැති නිසා මස් විකිනෙන්න, මස් කඩේට මිනිස්සු සත්තුන්ව විකුණන්නේ දක්කන්නේ නිදහසේ මැරෙන්න අරිනා. ඒ නිසාවෙන් මස් කඩ කාර්යයාට සත්ව ඝාතකයාට කරදරයි. ඒ නිසා සත්ව ඝාතකයාගේ මිත්‍යා දෘෂ්ටිය නිසා උන් මේ ශික්ෂාකාමී සමාජ ක්‍රමයේ බිඳින්න ගහනවා. ඒට මහත් වෙලා හදන්නකෝ මද්ද්‍රව්‍ය විරෝධී සමිතිය. හදපු ගමන් සමිතිය උන්ට ගහනවා. හදපු ගමන් සමිතිය උන්ට ගහනවා. පන්සලේ හාමුදුරුවෝ මැදිහත් වුණොත් හාමුදුරුවන්ටත් ගහලා පන්සලටත් ගහලා නැති චෝදනා දාලා විනාශ කරනවා. ඒක ඔය දුෂ්ටයන්ගේ හැටි. ඒක බුදුන් දවසේ ඉඳලා ආපු එකක්. බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා. සතරවරන් දෙවියෝ තුෂ්ණීම් භාවයෙන් අහගෙන ඉන්නවා.
හොරකම් කරපු අයට මිනිස්සු තම තමන්ගේ ආරක්ෂාව සම්පාදනය කරගෙන සමගියෙන් ජීවත් වෙනකොට හොරුන්ට හොරකම් කරන්න බෑ. හොර කල්ලි වලට බැඳෙන්න හිටපු මෝඩ තුරුණු ජවැති සම්පන්න අය පැවිදි වෙනකොට හොර කල්ලි වලට බඳවා ගැනීමට හොරු නැති වෙනවා. මිත්‍යා දෘෂ්ටික පාපතරයෝ මෝඩයෝ නැති වෙනවා. ඒ නිසා හොර කල්ලි වල එවුන් ගන්නවා. කාමයේ වරදවා හැසිරිච්චි ගණිකා මඩම් පවත්වාගෙන ගිය නූර්ති සංදර්ශන පවත්වාගෙන ගිය දූකෙලියෙන් සත්තුම්ව යොදවලා කුකුල්ලු කොටවලා බල්ලු හපෝලා කොටියම් ව්‍යාග්‍රයන් ගවයන් අන්නවල හප්පවල කාලා විනාශ කරමින් මහා කාලකන්ණි ක්‍රියාවන්හි නියුතු වෙච්චි දූකෙලිය නවතිනකොට ඒ වාගේහි අධිපතියන්ට තරහ එනවා. ඒ ව්‍යාපාර කරපියවුන්ට තරහ එනවා. එවුන් ගහනවා. බොරුවෙන් ලොව රවටා ජීවත් වෙච්ච එවුන් බොරුවෙන් ඈත් වෙනකොට රැවටුණු මිනිහා බුද්ධිමත් වෙනකොට බොරු කියාපේ කාට අය රවට්ටන්න බැරුව යනවා.